Hi everyone. අද මං ගෙනාව වීඩියෝ එක තමයි අපේ අක්කගේ බ්‍රයිඩ් ටු බී එක. මම මේ දැන් ලෑස්ති වෙන්නේ අපේ ඩෙකොරේෂන් වැඩේට ඕන කරනවා ගේන්න යන්න. ඔය gift box එකේ තියෙන ඩ්‍රෙස් එක. හරි ඊට පස්සේ මායි නංගිලා දෙන්නයි මගේ යාළුවයි ගියා ඩෙකොරේෂන් කරන අයිටම් ටික ගේන්න. ඇත්තටම කිව්වත් අපි යන්නේ හිටියේ මායි නංගි ෆ්ලවර් බොකේ එක ගේන බයික් එකේ යනවා. යාළුවවයි අනිත් නංගිවයි ඩෙකොරේෂන් ඒ අයිටම් ටික ගේන්න යනවා කියලා තමයි අපි හිතාගෙන එළියට බැස්සේ. අයියෝ හොඳටම වැස්සා. ඊට පස්සේ අපි තියෙන එකලා හතර දෙනාම ත්‍රිවිල් එකක මගට ගිහිල්ලා එතනින් පික්නික් එකක් දාගෙන අපි දෙන්න යනවා කියලා. ඉතින් අපි ගියේ ෆ්ලවර් බොකේ ගන්න ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලේ ඉස්සරහමයි මේ ෂොප් එක තියෙන්නේ. මාත් ෆස්ට් ටයිම් තමයි ගියේ මේකට. අයියා තමයි කිව්වේ මෙහෙම තියෙනවා යන්න එතෙන්ට කියලා. අපි කලින් ඕඩර් එකක් දාලා තිබ්බෙත් නෑනේ. අපි හිතුවේ නෑ ඉතින් අපිට ඉක්මනටම හදලා දෙයි කියලාත් මෙයාලා. හැබැයි විනාඩි 10ක් වගේ තමයි ගියේ. බලනකොට හරිම ලස්සනයි ඒක. මං හිතපු විදිහටම හදලා දුන්නා. ඒකත් අරගෙන අපි චුට්ටක් ඉස්සරහට ආවා. මොකද පික්නික් එකක් දාලා තියෙන්නේ නේද? ඒක එනකන් හිටියා. අපිට ටික වෙලාවක් ඉන්න වුණා. අක්කගේ යාළුවෙකුත් කෝල් කළකෝ එයා මගේ ඉන්නේ මට ගන්න එන්න කියලා. ඊපස්සේ එයාවත් එක්කගෙන තමයි අපි ඉක්මනටම ගෙදරට ගියා. අපරාධේ වැස්සෙත් නැහැ අන්තිමේට. අපිට වෙලා ගියා විතරයි ඕනේ. හැබැයි අක්කා ඉන්නේ පැයක් විතර පරක්කුත් වුණා. එයා කිසිම දෙයක් දන්නේ නැහැ. එයාගේ ඩ්‍රෙස් එකවත් එයා දන්නේ නැහැ අඩුම තරමේ. මං හොරෙන් තමයි ඔක්කොම කළේ. ඊට පස්සේ ඉක්මනටම ලෑස්ති වෙන්න කිව්වා. මොකද තව වෙලා යනවනේ නැත්තම්. ෆොටෝග්‍රැෆර්ත් ඇවිල්ලා පැයක් විතර හිටියා අක්කලා එනකන්. මං අයියට කිව්වා එක්කන් එන්න කියලා. අයියට මං පරක්කු කරන්න කියලා අන්තිමේට හොඳටම පරක්කු කරලා තමයි එක්කගෙන ආවේ. ඊට පස්සේ ඉක්මනටම ලෑස්ති වුණා. මොකද වෙලාව යනවනේ නැත්තම්. අනේ මම මේ වීඩියෝ එක අරන් තියෙන ස්ලෝ මෝෂන්. හදිස්සියට ඒක දැක්කේත් නැහැ. එඩිට් කරලා තමයි දැක්කේ. කමන්නේ ඉතින් ඒකත් ඒ නිසා දැම්මා. ඊට පස්සේ ඉස්සෙල්ලාම අක්කගේ තනි ෆොටෝ ෂූට් එක විතරක් කරමු කියව ෆොටෝග්‍රැෆර්. ඒකට තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ.
දැන් එයාගේ ෂූට් එක ඉවරයි. දැන් කට්ටියත් එක්ක තමයි පටන් ගන්න හදන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට ෆොටෝස් වලට ඉන්න ටිකක් අර hina වෙන්න ගියාම තමයි චුට්ට තේරෙන්නේ නැත්තේ. ඊට පස්සේ මගේ කොණ්ඩෙට කරන්න දෙයක් නැතුව හිටියේ. ඒක ගලවලත් බැලුවා, ආයි දාලා බැලුවා, කරන්න දෙයක් නැහැ. ආයි ෆෝන් ටේල් එකම දාගත්තා. මට ඒක දැන් පුරුදු වෙලා ඒ විදිහමයි යන්නේ මට හරියන්නේ. ඊපස්සේ ඒ ෆොටෝ ටිකත් ඉවර වෙලා අයියගේ අක්කගේ ෆොටෝ ටික තමයි ගත්තේ. ඒ වත් අරගෙන කේක් එකක් කැපුවා අපි. මේ කේක් එක හැදුවේ නංගිගේ යාළුවෙක්. ඇත්තම කිව්වොත් මේක මාරම ලස්සන වගේ හරි ප්‍රහයි. ඊට පස්සේ මගේ අක්කගේ ෆොටෝස් ටිකක් ගත්තා. අපි ෆොටෝස් ගත්තේ නෑනේ කලින් ඒ නිසා අරගන්න හිතුවා. අම්මයි තාත්තයි එක්ක ෆැමිලි ෆොටෝ එක ගන්න තමයි හදන්නේ. මම ඊළඟ කීඳලා යනවා. ඇත්තට අපි කොච්චර ලොකු වෙලාද? අපේ අම්මයි පේන්නෙම නැහැ. හරි චූටිනේ. බලන්න කරා. අපි තුන් දෙනා ඉන්නවා වගේ පේන්නේ නැහැ. මේ මම බලන්න. ඔයන අයි අපි ඉන්නේ මේ එන්න මතන ආයෙත් දෙන්න නෑ වරන් එන්න හරි වෙයි මගින්න You and me hanging from the willow tree, quietly drifting in the open breeze. Silently, the wind blows you away from me. Now I see we were never meant to be. If only we could travel back in time. Whoa, right where we belong. Baby. ඊට පස්සේ අපිට ෆොටෝස් එකක් ගන්න ඕන අපි 4 දෙනාගේ. අපි 4 දෙනා කියන්නේ පොඩිම කාලේ ඉඳලා අපි 4 දෙනා එකට තමයි ඉන්නේ මොන දේ වුණත්. මම මේ වොයිස් කරද්දි එන සද්දෙට සෝරි. මොකද මම මේ ඉන්නේ ෂොප් එකේ ඉඳන් වොයිස් කරන්නේ. මට ගෙදර ගිහින් වොයිස් ගන්න ටයිම් එකක් නැහැ මේ දවස්වල කොහොමත් නෑ. ඒ නිසා පුළුවන් යාට ෂොප් එකේ ඉඳලා තමයි මේ වොයිස් කරන්නේ. ඉතින් අපි ගත්ත ෆොටෝස් ටිකකුත් මම වීඩියෝ එකටම ඇඩ් කළා. හරි ඉතින් දැන් අපි යමු කන්න. කේක් එකත් මාරම රහයි. කට්ටියම කන්න කලින් කළේ කේක් එක කවප් එක. දැන් වෙලාවත් 11ට විතර ඇති. ඉතින් අපි කේක් එකත් කාලා කෑමත් කාලා චුටි වෙලා කතා කරත් හිටියේ මොකද ගොඩ කාලෙක ඉන්නේ අක්කගේ යාළුවෝ ටික ආවේ. අක්කගේ යාළුවෝ කියන්නේ මගේත් යාළුවෝ හොඳම යාළුවෝ වගේ. ඉතින් කාලා ඉවර වෙලා ටික වෙලාවක් ඉඳලා කට්ටියම ගෙදර යන තමයි දැන් ලෑස්ති වෙන්නේ. වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. ආයි වීඩියෝ එකක් කරා ඉක්මනටම එන්නම්. thank you මගේ වීඩියෝ බලන වල හැමෝටම